ආයුබෝවන්. අද වීඩියෝව වාහන පදින ඔයාලට ගොඩක් විශේෂයි. සාමාන්‍යයෙන් වාහනයක් අලුතින්ම මිලදී ගත්තොත් ලියාපදිංචි සහතිකයක් නැතුව ධාවනය කිරීම නීති විරෝධී වැඩක්. අපි පාවිච්චි කරපු නැත්නම් මුලින් ලියාපදිංචි කරන ලද වාහනයක් මිලදී ගන්නකොටත් ලියාපදිංචි සහතිකය නැත්නම් වාහනයේ පොත පැවරීමක් සිදු කරනවා. ඉතින් හිතන්න අත්වැරදීමකින් අපිට වාහනයේ පොත නැති වුණා කියලා. ඊළඟට අපි මොකද කරන්නේ? ඒ ගැන දැනගන්න එකතු වෙන්න අදත් SL පරිණාමයත් එක්ක. ඉතින් ඔයා ගාව ලියාපදිංචි සහතිකය නැත්නම් ඔබට ඒ වෙනුවට අණු පිටපතක් ලබා ගන්න වෙනවා. ඔයාගේ ලියාපදිංචි සහතිකය නැති වෙලා නම්, විකෘති වෙලා නම්, එහෙමත් නැත්නම් අර්ථ වශයෙන් විනාශ වෙලා නම් අලුතින් පොතක් හදා ගන්න වෙනවා. නමුත් මේ වෙනුවට ආයේ ඔරිජිනල් පොතක් ලබා ගන්න වෙන්නේ නැහැ. ඔබට ලැබෙන්නේ ඩුප්ලිකේට් පොතක්. ලැබෙන පොතේ ඩුප්ලිකේට් කියලා සඳහන් කරලම තියෙනවා. ඒ නිසා ඔරිජිනල් පොත පරිස්සම් කර ගැනීම වඩාත් සුදුසුයි. ඔබට අණු පිටපතක් ලබා ගත හැකි ස්ථාන ලෙස නාරාහේන්පිට පිහිටි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වගේම ගම්පහ, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුරය සහ යාපනීය දිස්ත්‍රික් කාර්යාලවලින්ද ලබා ගත හැක. නමුත් මෙම දිස්ත්‍රික් කාර්යාලවලින් ලබා ගන්න පුළුවන් වෙන්නේ යතුරු පැතිවල අණු පිටපත් පමණයි. ඉතින් අණු පිටපතක් ලබා ගැනීමට යාමට පෙර අපි සකසාගත යුතු අවශ්‍ය ලියකියවිලි වගයක් තියෙනවා. මුලින්ම ඔබේ ලියාපදිංචි සහතිකය අස්ථානගත වී හෝ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට පොලිස් පැමිණිලි පිටපතක් අවශ්‍යයි. ඒ වගේම පොලිස් ස්ථානයෙන් ලබා දෙන රිසිට් පතද අවශ්‍ය වෙනවා. ඔබගේ ජාතික හැඳුනුම්පත, වාහනීය වළංගු ආදායම් බලපත්‍රය, CMT 65 ආකෘති පත්‍රය එනම් ලියාපදිංචි සහතිකයේ අණු පිටපතක් ඉල්ලීමේ ලේඛනය. ඔබගේ අණු පිටපත අවශ්‍ය වාහනය බර වාහනයක් නම් CMT 130 ආකෘති පත්‍රය එනම් මෝටර් රථයක බර පිළිබඳ සහතිකයද අවශ්‍යයි. බයික්, 3 wheel අත්‍රැක්ටර් සඳහා අනන්‍යතා ලේඛනය සහ CMT 75 පත්‍රය. ඊළඟට අපි බලමු මේ ලියකියවිලි සකස් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම පොලිස් පැමිණිල්ල ලබා ගැනීමේදී මුදල් ගෙවන්න ඕන. ඒ කුවිතාංශයයි පැමිණිල්ල කොපියයි IT එකයි අරගෙන නාරාහේන්පිට මෝටර් රථ වාහන කොමසාරිස් කාර්යාලයට ඒ ලියකියවිලි ඉදිරිපත් කරාම දෙනවා CMT 65 කියන ආකෘති පත්‍රය. මේ වෙන විට විකෘති වූ හෝ බාගෙට විනාශ වුණු පොතේ කොටසක් හරි තියෙනවා නම් ඒකත් අරගෙන යන්න. ආකෘති පත්‍රය නිවැරදිව පුරවලා නැවත බාර දෙන්න ඕනි. CMT 65 ආකෘති පත්‍රයේ වාහනයේ චැසි අංකය, එන්ජින් අංකය, ලියාපදිංචි අංකය පුරවන්න තියෙනවා. ඒ නිසා ඒව මතක තබා ගන්න. මේ CMT 65 ආයුධපත පුරවන්න ඕනේ වාහනයේ සැබෑ ඇතිකරු. මේ පෝරමයට මුදලක් ගෙවන්නත් ඕන. ඒ මුදල ගෙවලා කුවිතාංශය CMT 65 ආයුධපත සමග බාර දෙන්න ඕන. ඒ අවස්ථාවේදී තීරණය කරනවා බර කිරන්න අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද කියලා. අවශ්‍ය නැත්නම් අනන්‍යතා සහතිකයක් ලබා ගැනීම ප්‍රමාණවත්ද කියලා තීරණය කරනවා. ඉතින් ඔබට අණු පිටපත අවශ්‍ය වන්නේ බර වාහනයකට නම් CMT 130 ආකෘති පත්‍රය පුරවන්න ඕනි කියලා අපි කලින් කිව්වනේ. ඉතින් මේ ආකෘති පත්‍රය කාර්යාලයෙන් ලබා දුන්නට පස්සේ ඒක සම්පූර්ණ කරලා නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ කාමර අංක 52ට යන්න ඕන. එතන ඉන්න මෝටර් රථ වාහන පරීක්ෂක මහතෙකුට ආයුධපත ඉදිරිපත් කරලා පදිංචි දිස්ත්‍රික්කයේ පිහිටි දිස්ත්‍රික් කාර්යාලය වෙත වාහනය පෙන්වන්න නියෝගයක් ලබා ගන්න ඕන. කොළඹ පදිංචි අයෙක් නම් වේරහැර ප්‍රධාන කාර්යාලයට පෙන්වන්න පුළුවන්. වෙනත් දිස්ත්‍රික්කයක කෙනෙක් නම් ඒ අදාළ දිස්ත්‍රික් කාර්යාලයේ මෝටර් රථ වාහන පරීක්ෂකවරයෙකුට පෙන්වන්න පුළුවන්. ඒ වගේම වාහනය පරීක්ෂාවට රැගෙන යන අවස්ථාවේදී වාහනයේ ලියාපදිංචි අයිතිකරු අනිවාර්යෙන්ම ඉන්න ඕන. වාහනයේ පරීක්ෂාවෙන් පසු ඒ පිළිබඳ CMT 75 වාර්තාව සීල් කරපු කවර එක දාලා ඔබට ලබා දෙනවා. ඉන්පසුව එම CMT 75 වාර්තාව පොලිස් පැමිණිල්ල සමග රිසිට් පත, ID එක සහ CMT 65 ලියකියවිලිත් අරගෙන නාරාහේන්පිට
ප්‍රධාන කාර්යාලයට නැවත එන්න ඕන. මේ සියලු ලියකියවිලි බාර දුන්නට පසුව අනුපිටපත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් අනුපිටපත ලබා දීම එක් දින සේවාවක් නෙමෙයි. මේකට මාසයක පමණ කාලයක් ගත වෙනවා. ඉතින් මේ ලිපි ලේඛන බාර දෙන්න කලින් ඒවායේ ඡායා පිටපත් හෝ ඡායා රූප ඔබ ගාව තබා ගන්න එක වඩාත් හොඳයි. අනුපිටපත නැත්නම් ඩුප්ලිකේට් සහතිකය ලබා දුන් පසු ඒක තමයි ඒ වාහනයේ වළංගු ලියාපදිංචි සහතිකය වෙන්නේ. ඩුප්ලිකේට් සහතිකය ලබා ගත්තට පස්සේ ඔයාගේ නැති වෙලා තිබිච්ච ඔරිජිනල් සහතිකය හම්බුනොත් එතකොට ඒ ඩුප්ලිකේට් සහතිකයයි ඔරිජිනල් සහතිකයයි ඒ දෙකම නාරාහෙන් පිට ප්‍රධාන කාර්යාලයට රැගෙන ගියොත් නැවත ඔරිජිනල් ලියාපදිංචි සහතිකය ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය විදියට තමයි ඔයාගේ වාහනේ පොත නැති වුණොත් ඩුප්ලිකේට් පොතක් නීත්‍යානුකූලව හදාගන්නේ. තව කෙනෙක්ට දැනගන්න ඕනි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. රස්ති අඩුවකින් තොරව මේ වගේ වැඩ පිළිවෙලකට කරගන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.